වැඩසටහනක දාපු කමෙන්ට් එකකින් අපි අද කතා බහ ආරම්භ කරමු. මොකක්ද මේ කමෙන්ට් එක? මේ කමෙන්ට් එක තමයි අනේ මට රිකවර් වෙන්න බැරුව පාත් එකක් හොය ඉන්නකොට මේ වචන ටික අහන්න ලැබුණේ. අනේ මට රිකවර් වෙන්න බැරුව පාත් එකක් හොය ඉන්නකොට මේ වචන ටික අහන්න ලැබුණේ. මේ අපි දන්න YouTube channel එක, අපේ YouTube channel එක ආදර සම්බන්ධයක් නැති වුණ කෙනෙක් දාපු කමෙන්ට් එකක්. ඊට කලින් දෙයක් කියන්න තියෙනවා. මේ වැඩසටහන් වල දාපු කමෙන්ට් දැක්කම හරිම සෝචනීයයි. එහෙම කියන්න හේතුවක් තියෙනවා. මේ හැම බොහෝ කමෙන්ට් වල තියෙන්නේ ආදර සම්බන්ධයක් හැඩීම නිසා විඳින දුකමයි. අර මම කලින් වැඩසටහනකදී කිව්වා වගේ මේක දැන් ස්ටයිල් එකක් වෙලා. කලින් වැඩසටහනදී මම කිව්වා මේක දැන් ආදර සම්බන්ධතා බ්‍රේක් වෙන එක දැන් ස්ටයිල් එකක් වෙලා වගේ. ඒ තරම්ම ආදර සම්බන්ධතා බ්‍රේක් වෙනවා. මේ වැඩසටහන් වල තියෙන කමෙන්ට් බලද්දි ඒක ඇත්ත කියලා තේරෙනවා. සහ ඒ ගැන ලොකු කනගාටුවක් තියෙනවා. ඇත්තටම කනගාටුයි මේ වෙන දේ ගැන. අපි ඇත්තටම අවංකව කතා කරන්න බලමු. ඉදිරි වැඩසටහනකදී හොඳ ප්‍රේම සම්බන්ධයක් පවත්වන්නේ කොහොමද කියලා අපි ඉස්සරහට ඒ ගැන කතා කරමු. අනිවාර්යයෙන්ම ඒ ගැන කතා කර යුතුයි. එහෙනම් ඉතින් නැවත අපි අපේ කතා බහට යමු. මොකක්ද අර කමෙන්ට් එක? අනේ මට රිකවර් වෙන්න බැරුව පාත් එකක් හොය ඉන්නකොට මේ වචන ටික අහන්න ලැබුණේ. මෙතන මෙයා කියන්නේ එයාට ආදර සම්බන්ධයක් තිබුණා. ඒක බ්‍රේක් වෙලා එයා මානසික වැටලේ හිටියා. ඊට පස්සේ තමයි මේ වැඩසටහන් ආද්දි එයාගේ අර මානසිකත්වය ටිකෙන් ටික නැති වෙන්න ගත්තේ කියන එක තමයි මෙතනින් මෙයා කියලා තියෙන්නේ. මම මේ කමෙන්ට් එක ගත්තේ අපි දන්නවා මෙවැනි ආදර සම්බන්ධතා කඩාගෙන වැටුණු අය සහ ඒ ආදර සම්බන්ධතා කඩාගෙන වැටීම නිසා මානසිකත්වයෙන් කඩාගෙන වැටෙන බොහෝ අය මේ සමාජයේ ඉන්නවා. අපිට පුළුවන් විදියට එයාට උදව් කරන්න ඕන නිසා තමයි මේ කමෙන්ට් එක අපි කිව්වේ. ඉතින් මම මේ කියන්න යන දේවල් පුළුවන් තරම් හිතට දාගන්න, අවබෝධයෙන්ම අහගෙන ඉන්න. තැන් වල ගිහිල්ලා එක ෆොටෝ ගහනවා වගේ ඒ ෆොටෝ සෝෂල් මීඩියා වලට දාලා කමෙන්ට් ලයික් එනකම් බලන් ඉන්නවා වගේ ඒ කමෙන්ට් ලයික් වලට අපිත් කමෙන්ට් ලයික් දානවා වගේ ඇත්තටම ජීවිතේ දැනෙන ප්‍රශ්නයක් ආවම ඒකට මුහුණ දෙන්න අමාරුයි. ජීවිතය ගැන අවබෝධයක් නැති වෙන්න මෙවැනි සම්බන්ධතා කඩාගෙන වැටීමත් ඒ සම්බන්ධතා කඩාගෙන වැටීම නිසා මානසිකව පීඩා විඳින පිරිස් එන්න වැඩි වෙනවා. එහෙම නේද? හරි ඉස්සෙල්ලම ඔයා රිකවර් වෙලා ඉන්න. කියන්නේ ඔයාට මෙහෙම මානසික කඩාගෙන වැටීමක් තියෙනම් ඔයා ඉස්සෙල්ලම රිකවර් වෙලා ඉන්න. අපි ඒ ගැන එහෙම රිකවර් වෙන්නේ කොහොමද කියලා කතා කරමු. ඔයාට මම ඉස්සෙල්ලම කියන්නම් මේ කාරණාව ඔයාගේ හිත හැදෙන්න. අනිවාර්යෙන්ම කාලයත් එක්ක ඔය හිතේ තියෙන පීඩාවන්, මානසික පීඩාවන් නැති වෙනවා. ඒක සාමාන්‍යයෙන් වෙන තත්ත්වයක්. ඔයා අනිවාර්යෙන්ම ඒක දැනගෙන ඕන. ඒ වගේම තමයි ඔයාට ඒ දේවල් මතක් වෙන්න හිකුත් නැහැ. මතක් වුණත් අර වගේ පීඩාවක් දැනෙන එකක් නැහැ. ඒ කියන්නේ කාලයත් එක්ක ඔයාගේ මේ චිත්ත පීඩාවල් අඩු වෙලා යනවා. ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්. ඊට පස්සේ ඔයාට ඒ දේවල් මතක් වෙන්න හිකුත් නැහැ. මතක් වුණත් අර මුල් කාලේ තියෙන පීඩාවන් නැතුව යනවා. මම මේ කියන්නේ සාමාන්‍යයෙන් වෙන තත්ත්වයක්. ඉතින් මේ වන විට ඔබ ආදර සම්බන්ධයක් නැතිවීම නිසා කලකිරීමෙන් නම් ඉන්නේ. මේ දේවල් අනිවාර්යෙන්ම කාලයත් එක්ක නැති වෙනවාමයි. එහෙම ඔයා ඒ දේ මතක තියාගන්න ඕන. අනිවාර්යෙන්ම ඉස්සෙල්ලා මතක තියාගන්න ඕන ඔයා ආදර සම්බන්ධය
සම්බන්ධයක් තිබිලා ඒක නැතිවීම නිසා කලකිරීමෙන් නම් ඉන්නේ කාලයත් එක්ක අනිවාර්යයෙන්ම නැති වෙනවා. ඒක මතක තියාගෙන ඉන්න ඕන අනිවාර්යයෙන්ම. මම කියනවටම නෙවෙයි මේ ගැන. ඔයා දැනගන්න ඕන ඔයාට ඔයාගේ අවටින්ම මෙවැනි අය ගැන ඕන තරම් විස්තර දැනගන්න පුළුවන්. අපි දන්නා ඕන තරම් අය ඉන්නවා. ආදර සම්බන්ධතා තිබිලා නැති වුණ නිසා ඒ කාලය තුල පීඩාවෙන් ඉඳලා අද ඒ දේවල් මතකවත් නැති. කාලයත් එක්ක ඒ දේවල් නැති වෙලා ගිහිල්ලා සහ ඔවුන් වෙන වෙන සම්බන්ධතා නිර්මාණය කරගෙන කසාද බැඳලා දරුවොත් ඉන්නවා. ඒ ජීවිතය තුල කාර්යයන් කරන ඔබට ඕන තරම් මෙවැනි දේවල් සමාජයෙන් දැක ගන්න පුළුවන්. එහෙම නේද? ඔයා දන්න ඕන තරම් අය ඉන්නවා ලව් ඇෆෙයාර් බ්‍රේක් වෙලා හැබැයි කාලෙත් එක්ක එයාලට ඒව දැන් මතක නැහැ. එයාලා තව සම්බන්ධතා පටන් අරගෙන සමහර අය බැඳලා දරුවෝ ඉන්නවා. ඒ ලෝකේ ජීවත් වෙනවා එයාලා. ඉතින් සම්බන්ධයක් නැතිවීම නිසා දැනෙන ෆීලින් එක දුක ඔබට විතරක් උන දෙයක් නෙවෙයි. ඒ අවස්ථාවට මුහුණ දෙන හැමෝටම දැනුණු සහ දැනෙන දෙයක්. ඒ වගේම කාලයක් සමග ඒ දේවල් අමතක වෙලා නැවත සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. ඒකත් ඒ වෙන දෙයක්. පළමුව ඔබ මේ දේවල් දැනගත යුතුයි. මෙහෙම වෙනවා කියන එක ඔයා දැනගත යුතුයි. දැනගන්නේ ඔයත් මේ පීඩාව ඉන්න ගමන් දැනගත යුතුයි මේ ටික. ඒ කියන්නේ එෆෑග නැති වෙනකොට මානසික වැටෙනවා කියන එකත් දැනගත යුතුයි. දැන් ඔයා ඒ තත්ත්වෙ ඉන්නේ සහ මේක කාලෙත් එක්ක නැති වෙලා යනවා. මේව දැනගත යුතුයි. ඉතින් අවබෝධයෙන් යුතුව මේ දේවල් දැනගත්ත කෙනෙක් මේ මොහොතේ තියෙන පීඩාවෙන් දුකින් ගැලවෙන්න ඕන දේවල් අපි දැන් කතා කරමු. කියන්නේ මේ පීඩාව ගැන දැන් දන්නවා එයා. කියන්නේ මේව දෙයක් වුණාම මේව මානසික වැටෙනවා කියලා දන්නවා. ඒ දැනගත්ත කෙනෙක් ඊට පස්සේ අපි දැන් මේ මොහොතේ මොකද්ද කරන්න ඕන කියලා මේ පීඩාව අඩු කරගන්න, මේ පීඩාව මේ මොහොතේ නැති කරගන්න මොනවද කරන්න ඕන කියලා අපි දැන් කතා කරමු. මම කලින් කිව්වා වගේ ඔබ හුදකලාව ඉන්න එපා. ගොඩක් වෙලාවට ගෙදර හිටියොත් අම්මා තාත්තා එක්ක හරි ගෙදර කාත් එක්ක හරි මොනවා හරි ගිහින් කතා බහ කරන්න මේ කාලය තුල කියන දේවල් කරන්න අමාරුයි. තමයි ඒත් අමාරුවෙන් තමයි අපි හිත හදාගන්න වටපිටාව හදාගන්න ඕනේ. කියන්නේ මේ කාලය තුල අපිට තව කෙනෙක් මේ රිකවර් වෙන්න කියලා කියන දේවල් පවා කරන්න අමාරු. හැබැයි අමාරුවෙන් තමයි මේ දේවල් කරගෙන රිකවර් වෙන්න වටපිටාව හදාගන්න ඕන. ඉතින් ගෙදර කෙනෙක් එක්ක ගිහිල්ලා කතා බහ කරන්න. ඊට පස්සේ ගෙදර වැඩක් තියෙනවා නම් ඒ දේවල් කරන්න. මල් පැල ටිකක් හිටවන්න. තා මොනවා හරි ඔයා කැමති ගහක් තියෙනම් එළවලු පැල ටිකක් වෙන්න පුළුවන්. ඒ දේවල් හිටවන්න. ඊට පස්සේ ඒකට සාත්තු කරන්න ගන්න. මේ හැමදේම කරන්නේ අර හුදකලාව ඉන්න එකකින් ඈත් වෙලා අර ගැනම හිත ඉන්නේ එක අඩු කරන්න තමයි මේ දේවල් කරන්නේ. ඔබ දන්න තව හොඳ දෙයක් තියෙනවා නම් ඒ දේවලුත් කරන්න. හුදකලාව ඉන්නවට වැඩිය හොඳම දේ එක සහ වෙන දෙයකට යොමු වෙද්දි අර හිතේ තියෙන දුක අඩුවීමක් වෙනවා. තව අපිට පුළුවන් නම් මොනවා හරි හොඳ දෙයක් අහන්න බලන්න. කියන්නේ තව හොඳ දේවල් අහන්න බලන්න පුළුවන්. සෝෂල් මීඩියා වලින් හොඳ වීඩියෝස් ටිකක් හොයාගෙන ඒව අහන්න. උදාහරණයක් විදියට ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක උගන්වන වීඩියෝ, තව ජීවිතේට අත්‍යවශ්‍ය කරන එවැනි වීඩියෝස් තියෙනවා. අන්න ඒ වගේ දේවල් අරගෙන අහන්න පරිසරය අනිවාර්යෙන් හදාගන්න. ඒත් ඔයාගේ පරණ මතක වැඩිපුර මතක් වෙන දේවල් නම් අහන්න යන්න එපා. උදාහරණයක් විදියට සින්දු, රොමැන්ටික් ෆිල්ම්ස්, ටෙලිඩ්‍රාමා ඒ වගේ දේවල් නම් අහන්න යන්න එපා. මොකද මේ මමත් අත්දැකීමෙන් කියන්නේ අර ගොඩක් වෙලාවට සින්දු වගේ දේවල් අහද්දී රොමැන්ටික් ෆීලින් එක දෙන දේවල් බලද්දී අපිට ඉක්මනට අපේ අර
ආදරය සම්බන්ධතාව එක්ක තිබෙන ලෝකෙ මතක් වෙන්නව ගන්නවා. එතකොට ආයිත් කලකිරීම දුක වැඩි වෙනවා. ඉතින් අපි මේ දේවල් වලින් ගැලවෙන්න නේ යන්නේ. ඉතින් මේ දේවල් අහන්න යන්න එපා. අපි කියමු හැරි පොටර් වගේ කතා මාලාවක්. ඒ වගේ තියෙන ෆැන්ටසි කතා තියෙන. ඊට පස්සේ ස්ටාර්ගේට් වගේ විද්‍යා ප්‍රබන්ධන කතා තියෙන. සාමාන්‍ය හැරි පොටර් වගේ කතාවක් බලද්දී අපිට සාමාන්‍ය අපි අමුතු ලෝකයක වෙන සිද්ධියක්නේ බලන් ඉන්නේ. එතකොට ඒක බලන්න අපි හුදකලාවේ ඉන්න එකට වැඩිය හොඳයි ඒ දේ කරන එක සහ ඊට පස්සේ අපිට අර හිතට අර දේ මතක් වෙන හිත මතක් කරාට ඒ ඇස්සේ අපි මේ කතාව බලනකොට කතාවට අවධානය යනවා. ඉතින් ඒක ඔයා කරලම බලන්න. මං අනිවාර්යයෙන්ම කියන්නේ හැරි පොටර් වගේ කතාවක් බලන්න කියලා. මං හිතනවා මේක ටිකක් ප්‍රායෝගිකයි කියලා. ඔයාගේ කාලය ගත කරගන්න වැඩපිළිවෙල. ඇත්තටම වඩාත්ම සුදුසු වන්නේ අර වගේ ඉංග්‍රීසි කෝස් එකක් වගේ තියෙන වැඩසටහනක්. ඒ වගේ ඔයාගේ ජීවිතයට අවශ්‍ය කරන වැඩසටහනක් තියෙනම් ඒ වගේ දෙයකට නිරත වෙන එක කොහොමත් හොඳයි. හැම දෙයකටම හොඳයි. කාලයක් ගත වෙනවා, පීඩාවත් අඩු වෙනවා, ඔයාගේ ජීවිතයට අවශ්‍ය කරන දේකුත් වෙනවා. කොහොම වුණත් ඔයා අවබෝධයෙන්ම ඉන්න ඕන කාලයක් මේක. අනිවාර්යෙන්ම අවබෝධයෙන්ම ඉන්න ඕන කාලයක්. ඒක හොඳට මතක තියාගන්න. හිතට දුක එනවාත් එක්ක වෙන විකාර සිතුවිලි එන්න පුළුවන්. ඔයා අනිවාර්යෙන්ම එතකොට අවබෝධයෙන්ම ඉන්න ඕන. ජීවිතේ තියෙන වටිනාකම තේරුම් අරගෙන මේ වෙලාවේ තියෙන ප්‍රශ්නය මගහැර ගන්න ඕන දේවල් කරමින් කාලය ගත කරන්න. මොකද ඔයා අවබෝධයෙන්ම ඉන්න ඕන. අවබෝධයෙන්ම ඉඳගෙන මේ ජීවිතේ වටිනාකම තේරුම් අරගෙන මේ තියෙන ප්‍රශ්නේ මග අරගන්න සුදුසු දේවල් කරමින් මේ කාලය ගත කරන්න. එතකොට සියලු දේ කාලෙන් අනිවාර්යෙන් විසඳෙනවා. මෙතන තියෙන්න ඕන ඔයාගේ අවබෝධයයි. ඔයාට ජීවිතය ගැන තියෙන වටිනාකමයි. ඉතුරු ටික කාලයට බාර දෙන්න. තව දෙයක් තියෙනවා. ඔහු ගැන තියෙන මතකයන් ඒ කියන්නේ ෆොටෝ එකක් වෙන්න පුළුවන්. වෙන මොකක් හරි දෙයක් වෙන්න පුළුවන්. මේ දේවල් හැමින් අයින් කරන්න. ඒ කියන්නේ දැන් සම්බන්ධය ඉවරයි. හැබැයි එයා ගැන තියෙන මතකයන් වත් එක තියෙන්න පුළුවන්. හිතේ තියෙන මතකයන් නෙවෙයි. බාහිරේ තියෙන අපිට ලැබුණ දෙයක් වෙන්න පුළුවන්. ෆොටෝ එකක් වෙන්න පුළුවන්. ඒ දේවල් මට එකපාරටම අයින් කරන්න කියන්න බෑ. දැන් ඔය අවබෝධයෙන් ඉන්නේ තියාගෙන මේ වැඩක් නෑ. නැවත හිත කැළඹෙනවා, හිත දුකටපත් වෙනවා විතරයි. ඉතින් හෙමින් මේ දේවලුත් අයින් කරන්න. ඉතින් මං නැවතත් කියන්නේ අවබෝධයෙන් ඉන්න. මේ වෙලාවේ හිතට දුක එන එක සාමාන්‍ය දෙයක්. ඒ දේවල් කාලෙත් එක්ක නැති වෙනවා. එතකන් හිතට විකාර දේවල් එනවනම් ඒ දේවල් වලට ඉඩ නොදී හිත හදාගන්න ඕන දේවල් දුක අඩු කරගන්න පුළුවන් දේවල් පුළුවන් විදියට අමාරුවෙන් උනත් කරන්න ඒ දේවල් වලට යොමු වෙන්න. හොඳද? මේ කාලය තුල හිතට එක විකාර දේවල් එන්න පුළුවන්. දැන් ඔය හැබැයි ඔය අවබෝධයෙන් ඉන්න කෙනෙක්. ඔයා අවබෝධයෙන් යුතුව ජීවිතයේ වටිනාකම දැනගෙන මේ කාලය මුහුණ දෙන්න වෙනවා. එතකොට ජීවිතයේ මේ වෙලාවේ තියෙන දුක අඩු කරගන්න ඕන දේවල් අවබෝධයෙන් යුතුව කරගෙන යන්න. එහෙනම් මම නවතිනවා. ඔබට දැනගත යුතු යමක් තියෙනවා නම් අනිවාර්යෙන්ම අහන්න. කෙනෙක්ගේ හිත හදන්න නිවැරදි වෙන්න පුළුවන් විදිහට උදව් කරනවා. ඔබලාට දැනගත යුතු දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් අහන්න. අපිට මේ අර කිව්වාගේ මේ වැඩසටහනකදී කතා කරනවා වගේ නෙවෙයි. අපිට වෙන ඒ කියන්නේ පෞද්ගලිකව අපිට දෙයක් කියන්න පුළුවන් වුණොත් අපි ඒ දේ තව විස්තරාත්මකව අපිට කියන්න පුළුවන් වේවි. ඉතින් ඔබට දැනගත යුතු දෙයක් තියෙනවා. ඔබ අනිවාර්යෙන් අහන්න. තව දෙයක් අපි ඉස්සරහට
කතා කරමු කොහොමද මේ අවබෝධයෙන් සම්බන්ධතාවයක් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වන්නේ කියලා. ඉස්සරහට අපි අනිවාර්යෙන් කතා කරමු මේ කොහොමද අවබෝධයෙන්ම ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වන්නේ කියලා. එහෙම අවබෝධයක් නැති නිසාමයි බොහෝ සම්බන්ධතා බ්‍රේක් වෙන්නේ. ඇත්තටම මේ සම්බන්ධතා බ්‍රේක් වෙන්නේ අවබෝධයක් නැති නිසා. ඉතින් සමා වෙන්න. ඉතින් අපි ඉස්සරහට ඒ ගැනත් කතා කරමු. සුබ දවසක්.